හායි කොහොමද? සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් ඔයාලට කොහොමද? හොඳින් ඉන්නව නේද ඔයාලා? අද මගේ නිවාඩු දවසේ උදේ කාලේ ගෙවුන විදිහ තමයි අද මං ඔයාලට අරන් එන්නේ. මං අද නැගිටිනකොට 6:30 විතර වුණා. නැගිටලා ඉතින් මේ ඉස්සෙල්ලාම කරන්නේ කාමරේ ජනෙල් අරින එක. ඉතින් අද මගේ රෙදි සෝදන දවස. ඒ කියන්නේ ඇඳ ඇතිරිලි කොට්ට උර ටවල් එතකොට බේෂීට් ඒවා හෝදන්නේ මම හැම සෙනසුරාදාවකම. ඉතින් මේ කරන්න හදන්නේ ඒ ටික අයින් කරගන්න එක මේ හෝදන්න දාන්න. මගේ පුතත් ඉතින් මට ඔය උදව් කරන ගමනුයි ඉන්නේ. ඇඳ ඇතිරිල්ල බෙෂීට් ටික එහෙම අරන් දාලා ඇඳ ඉතින් ගසලලා දැන් ওই පෑන් එක එහෙම ඉතින් අයින් කරලා කාමරේ ටිකක් අස් කරගන්නත් ඕන. කාමරය අස් කරලා මම මේ දැන් හදන්නේ කොල කැඳ හදාගන්න. මොකද මම සතියට එක දවසක් කොල කැඳ හදනවා. ඒ තමයි අද දවස. අද නම් මං හැදුවේ ගොටුකොල කැඳ. ගොටුකොල විතරයි මේකට ගත්තේ. කැඳ එක හදලා ඉවර වෙලා අම්මා උදේට උයලා තිබ්බා. ඉතින් මේ අපේ බබාට කෑම එක බෙදලා දුන්නා උදේට කන්න. එයා මේ කන ගමනුයි දැන් ඉන්නේ. මේ තියෙන්නේ මගේ කොල කැඳ වීදුරුව. දැන් ඉතින් මම මේක ෆොටෝ එකක් එහෙම අරගෙන බොන්න තමයි හදන්නේ. දැන් ඉතින් මගේ රසම රස කොල කැඳ එක පාඩුවේ වාඩි වෙලා රස කර කර බොන ගමන් තමයි මන් මේ ඉන්නේ. මට කියන්නකෝ ඔයාලත් මෙහෙම කොල කැඳ හදලා නිතරම බොනවද? පුළුවන් නම් සතියට එක දවසක්වත් කොල කැඳ හදලා බොන්න. මොකද මේවා මේ ගුණදායක පාන වර්ග. ගොටුකොල කියන්නේ කොහොමත් පෝෂණීය පලා වර්ගයක්. පොඩි දරුවන්ට එහෙම ගොඩක්ම ගුණයි. මතක ශක්තිය වර්ධනය වෙන්න එහෙම ඉතාමත්ම හොඳ පලා වර්ගයක්. ඒ වගේම කුඩා දරුවන්ගේ කෑම රුචිය වඩවන්නත් ගොටුකොල වැදගත් වෙනවා. ඔය චූටි දරුවෝ ඉන්නේ කෑම කන්න හොර. එයාලට උදේට කෑම කවන්න පැයකට විතර කලින් පුළුවන් නම් ගොටුකොල යුෂ ටිකක් පොවන්න ඉක්මනින්ම බබාට බඩගිනි වෙනවා. කැඳ එකක් බීලා මම මේ හදන්නේ ඉක්මනින්ම ගේ අතු ගාගන්න. මොකද අද මට ටවුන් එකට යන්නත් උවමනාවක් තියෙනවා. ඉතින් ඒට කලින් මේ වැඩ ටික ඔක්කොම ඉවර කරගන්න ඕන. අම්මත් මේ ලෑස්ති වෙලා රැස්වීමකට යන්න තමයි හදන්නේ. ඉතින් අද මට වැඩ ටික තනියම කරගන්න වෙන නිසා මම මේ ඉක්මනින්ම ඒ ටික ඉවර කරගන්න තමයි හදන්නේ. ඔයාලා බලලව ඇති ඇයි මේ පුටු එහෙම අපේ බෙෂීට් දාලා තියෙන්නේ කියලා. අපේ ගෙදර ඉක්මනින්ම බඩු වලට දූවිලි වහනවා. ඒ නිසා මේ බෙෂීට් දාලා අපේ අම්මා වහලා තියලා. ගේ ඉක්මනටම අතු ගාගෙන ඉවර වෙලා මං අර හෝදන්න දාලා තිබ්බ රෙදි ටික හෝදගත්තා. ඊට පස්සේ ඉතින් අද හොඳට අවුවක් තියෙනවා හුළඟක් තියෙන නිසා මං ඒ ටික වැලට දැම්මා වේලෙන්න. මේක ඉතින් පැයක් දෙකක් යනකොට හොඳටම වේලෙයි. සෙනසුරාදා නිවාඩු දවස කියන්නේ මගේ හැම සතියෙම මේ විදිහට රෙදි සෝදන දවස. රෙදි සෝදනවා කියන්නේ මගේ බෙෂීට් ඇඳ ඇතිරිලි ටවල් ඒ ටික හෝදන දවස. ඒවා ඉතින් හෝදන්න දාලා මම අලුත් හෝදපු රෙදි ඇඳට දානවා පාවිච්චියට ගන්නවා. මං ඉතින් මගේ වැඩට දාන සපත්තු සෙරප්පු ටිකත් හෝදගත්තා. හෝදලා මේ අව්වේ වේලෙන්න දාලා තමයි තියෙන්නේ. මේ ඉන්නේ අපේ ගෙදර අලුත් සාමාජිකයෝ 5 දෙනා. මෙයාලට කොච්චර හොඳට රෙදි දාලා සීතලට වැහෙන්න
හදලා දුන්නත් එයාලා ඉතින් ඔන්න ඔහොම නිකම් බිම පොළවේ තමයි ඉන්නේ. මෙයාගේ තමයි ඒ සාමාජිකයෝ 5 දෙනා. වැඩ ටික ඉවර කරලා මං ඉතින් වොෂ් එකක් එහෙම දාගෙන ඇවිත් මේ හදන්නේ ටවුන් එකට ගිහින් යන්න ලෑස්ති වෙන්න. මේ ෆ්‍රොක් එක තමයි මං අද අඳින්නේ. ලොකුවට බියුටි ප්‍රොඩක්ට්ස් මං පාවිච්චි කරන්නේ නැහැ. ඔන්න ওই ටික තමයි මගේ බියුටි ප්‍රොඩක්ට්ස් ටික. අර බෑග් එක තමයි අද මං අරන් යන්නේ. ලෑස්ති වෙලා මම මේ යන ගමන් තමයි ඉන්නේ. බබාව තාත්තට බලාගන්න දීලා තමයි මං අද ටවුන් යන්නේ. හස්බන්ඩුත් දැන් මෙහෙ එන ගමන් ඉතින් එයාවත් ටවුන් එකෙන් මට හම්බ වෙනවා. අපි දෙන්නම ගිහින් තමයි බඩු ටික ගන්න හදන්නේ. ඔන්න ඔහොම තමයි මගේ උදේ කාලය ගත වුණේ. එහෙනම් මං අදට ගිහින් එන්නම්. හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. මේ වැඩෙත් ඉවර කරලා වොෂ් එකක් දාගන්න තමයි මට තියෙන්නේ. රෙදි ටිකක් දැන් හොඳටම අවුව තියෙන නිසා හොඳටම වේලෙයි. හුළඟත් අපිට අද තියෙනවා. ඒ නිසා දැන් ওই ටික ඔහොම තියලා මම යනවා වොෂ් එකක් දාගන්න. මගේ වැඩට දාන සපත්තු සෙරප්පු ටිකත් මම ඉතින් අද හෝදලා දැම්මා අවුවට වේලෙන්න. මේ ඉන්නේ අපේ ගෙදර අලුත්ම සාමාජිකයෝ 5 දෙනෙක් ඉන්නවා. එයාලට කොච්චර රෙදි එලලා බිම හදලා දුන්නත් එයාලා රෙදි ටික අයින් කරලා ඔන්න ඔහොම තමයි ඉන්නේ. මෙන්න මෙයාගේ දරුවෝ ටික තමයි ඒ හිටියේ. වොෂ් එකක් එහෙම දාලා ඇවිල්ලා මම මේ හදන්නේ ටවුන් යන්න ලෑස්ති වෙන්න. මෙන්න මේ ෆ්‍රොක් එක තමයි මං අද ඇඳගෙන යන්නේ. ලොකුවට බියුටි ප්‍රොඩක්ට්ස් මම පාවිච්චි කරන්නේ නෑ. ඔන්න ඔච්චරයි මම පාවිච්චි කරන්නේ. මූණේ ගාන්නේ සන් ක්‍රීම් එක විතරයි. බොඩි ලෝෂන් එක වැස්ලින්, මේ බොඩි ස්ප්‍රේ එක, එතකොට ලිප්ස්ටික් එක තමයි ඔය තියෙන්නේ. ඔය බෑග් එක තමයි මං අද අරන් යන්නේ. දැන් මේ ඉතින් මම යන ගමන් බබා තාත්තට බලාගන්න කියලා මම ඉතින් මේ යනවා.
ඔහොම තමයි ඉතින් මගේ උදේ කාලේ ගෙවුනේ. එහෙනම් මං අදට ගිහින් එන්නම්. හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.